මේ දේව බලය, දේව අනුග්‍රහය, දේව වරම, දේව ශක්තිය ස්වාමීන් වහන්සේ ඔවුන්ට පෙන්නපු ආකාරයක් අලුත් දියුසුමේ. පවුල් තුමා මහලු පෙරුම් කාර්යයක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සෙක්. උගත එක්ක සාමාන්‍ය ජීවිතේ, ලෞකික ජීවිතේ උගත එක්ක ශ්‍රේෂ්ඨ බලවත් උගත. ඔව් රාජ්‍ය නායකයෙක්. රජයම් ඔහුට ගෞරවයක් තිබුණ කෙනෙක්. යම් තරාතිරෙම හිටපු කෙනෙක්. නමුත් ඔහු ස්වාමීන් වහන්සේට පොහොසත් වුණා. අර ස්ටීවන්ගේ ආශිර්වාදය ඔහු ලස්සනට හොරාගත්තා. ලස්සනට ඒක උගහට ගත්තා. ඒක හොඳට ඇදලා ගත්තා. මොකද ස්ටීවන් කියන අනේ මේ පාපය මොම්බෙට තබන්න එපා. මං දකින්න ඔබ වහන්සේ මෙන්න මගේ ආත්මය ඔබ වහන්සේට බාරයි කෑ ගහලා කියනවා අහස් දෙස බලලා ස්වර්ග දෙස බලලා ඒ ස්ටීවන් තමන්ගේ ආත්මය බාර කරා. ඔව් සතුරු සිතින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ මරණයට පත් වුණා සතුටුනා. පවල්තුමා හොරාගත්තේ යන්නේ ඒ ස්ටීවන් ළඟ තිබුණා උදේ මට වැරදුනා. මෙන්න මොහු ළඟ තිබුණා උදේ ඔව් දුකේදී ස්වාමීන් වහන්සේට ගී ගැව්වා. ප්‍රීති වුණා, ප්‍රශංසා කරා. රෝගයක් යනකොට කඩා වැටෙන්න එපා. අපේ මුළු ශරීරයේ සම්පූර්ණ මෛත්‍රිකාරය දෙවියන් වහන්සේ. ආත්මේ උන්වහන්සේ පියාණන් වහන්සේ ආත්මේ අයිතිකාරය. එනිසා බලන්න like St. Paul and Silas, how they were praising the Almighty God, how they were singing unto the Lord, and how they were unitedly prayed, and how they were offered all invocation to the Lord. Then the heavens opened. The earth was shaken. The entire place was shaken. And they were released from the bondages. They released their handcuffs and everything. They've been released. Suddenly, the spur of the very moment. And God was able to listen to their prayer. So that kind of an attitude that we should have and we should increase in our faith lives, my dear brothers and sisters. Why I want to say some words, very few words in English. Most of them are all over the places where they live. Most of them are speak in English. If I divulge these facts from the Bible in my own language, through my own language, then how come that they can lend their ears to the word of God and they can be drawn to the word of God by speaking to them in my own language? No. The reason why I want to speak few words in English, if my messages are in the internet, the Google, YouTube, then others can get a blessing by lending their ears to my sermon. ඒකයි ප්‍රධාන කාරණා මම පුංචි වචන කීපයක් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඉංග්‍රීසියෙන් දේශනා කරා. අද ඔබට ප්‍රශ්නයක් එනකොට ඔබ කඩා වැටෙනවා. ඔබට රෝගයක් එනකොට ඔබ ස්වාමින් වහන්සේ අමතක කරලා වෛද්‍යවරයා පස්සේ යනවා. මට වැරදුනේ එතනයි, මගේ දරුවා නැතුනේ එතනයි. ස්වාමින් වහන්සේ බුද්ධිය ඔබට විමස ගන්නට, ඔබගේ ආත්මය පුබුදවා ගන්නට ඒ උදෑසන මහත්සේ ආශිර්වාද කරනසේක. පියාණන්ගේ පුත්‍රයන්ගේ සුදාපයන්ගේ නාමයෙන්. ආමෙන්.